විචිත්‍රාංග සංග්‍රහයේත් නිව් සවුත් වේල්සී සිංහල සංස්කෘතික හමුවේත් සාතීශය සංවේගයයි මේ. රන්සර හෙළබසේ ස්වර්ණමය හඬ ලොව සිසාරා ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සී සිංහල සංස්කෘතික හමුවයි. ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු පොළවේ නිහිසයනේ ගොඩ නැගූ මිනිස්සු කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු පොළවේ බිම අහසේම බෙදෙන ලෝකයේ දහමේ ගුණපත් ඉරු තුල නිදන යාමයේ පොළවේ බිම අහසේම බෙදන ලෝකයේ දහමේ ගුණපත් ඉරු තුල නිදන යාමයේ ඉඳ හිට හෝ සැපමින සිත් සතන් සැනසු කරුමේ කිම වඳ වෙන මල් සදිසි මිනිස්සු ඉසුරින් නෙතු වැසුණු කාලයේ දිවියේ දුක විඳිනා දන නුදුටු ලෝකයේ ඉතිරි ගිය ඉසුරින් නෙතු වැසුණු කාලයේ දිවියේ දුක විඳිනා දන නුදුටු ලෝකයේ සෙත් කවි සේ ළඟ සිට සිත් සතන් සැනසූ කරුමේ කිම වඳ වෙන සඳු සදිසි මිනිස්සු කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු කරුමේ කිම වඳ වෙන මල් සදිසි මිනිස්සු කරුමේ කිම වඳ වෙන සඳු සදිසි මිනිස්සු සිංහල අවුරුද්දේ රබන් සුරල් හඬ මැද්දෙන් එකම ජාතියක් ලෙස ප්‍රෞඩ ශ්‍රී ලාංකිකයන් ලෙස අලුත් අවුරුද්ද සමරන්නට කාලය ලැබිලා තිබෙනවා. මේ අවුරුද්දේ ඉරි ඉතිරෙන්ටයි නිව් සවුත් වේල්සී සිංහල සංස්කෘතික හමුවත් සීලම ප්‍රජා සංවිධානත් සිංහල පාසල් සමග එකට අත්වැල් බැඳ ගනිමින් අප්‍රේල් මාස 29 වන සෙනසුරාදා උදෑසන 9 සිට මධ්‍යම රාත්‍රිය දක්වා සැනකෙළි අසිරියෙන් කාසල් හිල් ෂෝ ග්‍රවුන්ඩ් ක්‍රීඩා පිටියේදී අවුරුදු ඉසුරු සමරන්නටයි සූදානම්. පොඩිත්තන්ට අවුරුදු ක්‍රීඩා, විකට ඇඳුම් තරඟ, අවුරුදු කුමරු කුමරි වැනි විශේෂාංග සමගින් ප්‍රදර්ශන කුටි, ශ්‍රී ලාංකීය ආහාර පාන, රාත්‍රියේ පෙළගැසෙන දෙවන්ත සංස්කෘතික සංදර්ශනයන් සමගින් සූර්ය සැනකෙළිය මහා කලා මංගල්‍යයට ඔබ සැමට ආරාධනා. සිඩ්නි නුවර කොන්සල් ජෙනරාල් කාර්යාලය විසින් පවත්වනු ලබන කොන්සල් ජෙනරාල් කාර්යාලීය ජංගම සේවාව සහ ප්‍රදර්ශන කුටිය 2017 අප්‍රේල් 29 වෙනිදා සූර්ය සැනකෙළි භූමියේදී පෙරවරු 9:30 සිට 4:30 දක්වා පැවැත්වේ. ද්විත් පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම, උපත් ලියාපදිංචිය, විදේශ ගමන් පත්‍ර ලබා ගැනීම සහ අලුත් කිරීම,
ඇතුළු අනිකුත් සේවා සඳහා උපදෙස් මෙන්ම සේවා සැපවීමද එහිදී සිදු කෙරේ. ඔබට යම් සේවාවක් හෝ උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් අප්‍රේල් 29 වෙනිදා සූරිය සැනකෙළිය භූමියේ පැවැත්වෙන කොන්සල් ජෙනරාල් කාර්යාලීය ජංගම සේවා ප්‍රදර්ශන කුටියට පැමිණෙන ලෙස එම කාර්ය මණ්ඩලය ආරාධනා කර සිටී. ආයුබෝවන් අද රන්සර පුංචි කැකුළු මල් වැඩසටහන ගෙන එන්නේ මින්ටෝ සිංහල පාසලේ සහෝදර සහෝදරයන්. අද රන්සර පුංචි කැකුළු මල් වැඩසටහනෙන් මුලින්ම සින්දුවක් ඉදිරිපත් කරන්නේ මින්ටෝ සිංහල පාසලේ ඔනලි අමරසේකර නංගි. මේ සින්දුව පුංචි මල්ලියෙක් ගැන. මේ සින්දුව ක්ලොයිඩි සොයිසා මාමා තමයි ලියලා තින්නේ. දැන් අපි ඔනලි නංගිගේ සින්දුව අහමු. Gedenitu tampakkan punci malia, magi malia setelah candia, magi malia setelah candia. Magi malia setelah candia, magi malia
Malia, Sutula Chandia. Magi Malia, Sutula Chandia. ඊළඟට රන්සර පුංචි කැකුළු මල් වැඩසටහනට අපිත් එක්ක එකතු වෙන්නේ මින්ටෝ සිංහල පාසලේ තෙවුහන් තෙවරපරම. තෙවුහන් ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ගැන අපිට විස්තරයක් ඉදිරිපත් කරන්නයි දැන් මේ ලෑස්තිය. තෙවුහන් මෙන්න ඔයාගේ අවස්ථාව. ආයිබෝවන් මම අද කතා කරන්න යන්නේ සිංහල අපිට ඉතා වැදගත් දෙයක් ගැනයි. ඒ තමයි අපේ ජාතික කොඩිය ගැන. ජාතික කොඩියක උවමනාව ලංකාවට නිදහස ලැබීමට පෙර ඒ කියන්නේ 1948 පෙබරවාරි 4 වැනි දිනටත් පෙර ඇති වුණු දෙයක්. ඒ කාලයේ අපේ ජාතික කොඩියේ කරුවක් සහිත සිංහයෙක් බෝකොළ 4ක් කහ හා කොළ ඉරි 2ක් තිබුණු අතර අපි දැන් පාවිච්චි කරන අපේ ජාතික කොඩිය 1948 තිබුණු කොඩියට ගොඩාක් සමානයි. අපේ ජාතික කොඩිය පළමු වරට ඔසවනු ලැබුවේ 1948 දීය. අපේ ජාතික කොඩිය අපේ ජාතිය පෙන්නුම් කරන දෙයක් වාගේම අපේ ජාතියට ලොකු ආඩම්බරයක් ගෙන දෙනවා. අපේ ජාතික කොඩියේ සෑම රූපයටම විශේෂ තේරුමක් තියෙනවා. එනම් සිංහයා සිංහල ජාතිය, කොළ ඉර මුස්ලිම් ජාතිය, තැඹිලිර දෙමළ ජාතිය, මරුන් පාට සුළු ආගම්, බෝකොළ 4 බුද්ධාගම, කහ බෝඩරය සුළු ජාතීන්, කඩුව නිර්භයස් එඩිතර සිංහල ජාතිය. අපේ ජාතික කොඩිය ගැන මා කියූ පුංචි විස්තරය ඔබ සැමට උපකාරයක් කියා මා සිතනවා. ස්තුතියි. රන්සර පුංචි කැකුළු මල් වැඩසටහනට අද දවසේ අන්තිමට අපිත් එක්ක එකතු වෙන්නේ මින්ටෝ සිංහල පාසලේ තෙනාර අතුකෝරාල නංගි. තෙනාර නංගි ඉදිරිපත් කරන්නේ අයිය ගැන ලස්සන කවියක්. තෙනාර නංගීට දැන් අවස්ථාව. Sudai Suru Ustai Harian Sakai Matak Vada Gorgat Hundai Amita Tatita Loka Ai Magi Ayatama Magi Ayatama. අද රන්සර පුංචි කැකුළු මල් වැඩසටහන පතිගත කිරීමට අපිට උදව් වුණේ සිසිල් ෆොන්සේකා මාමා. ඒ වගේම වැඩසටහන සංවිධානය කරපු සුගීෂ් පතිරණ මාමාටත් බොහොම ස්තුතියි. ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා. යයි පතමින් ඔබ සමගෙන් සමුගන්නා මා තරුකී ගංගොඩගේ. අයුබෝවන්. සිංහල අවුරුද්දේ රබන් සුරල් හඬ මැද්දෙන් එකම ජාතියක් ලෙස ප්‍රෞඩ ශ්‍රී ලාංකිකයන් ලෙස අලුත් අවුරුද්ද සමරන්නට කාලය ලැබිලා තිබෙනවා. මේ අවුරුද්දේ ඉරි ඉතිරෙන්ටයි නිව් සවුත් වේල්සී සිංහල සංස්කෘතික හමුවත් සීලම ප්‍රජා සංවිධානත් සිංහල පාසල් සමග එකට අත්වැල් බැඳගනිමින් අප්‍රේල් මාස 29 වන සෙනසුරාදා උදෑසන 9 සිට මධ්‍යම රාත්‍රිය දක්වා සැනකෙළි අසිරියෙන් කාසල් හිල් ෂෝ ග්‍රවුන්ඩ් ක්‍රීඩා පිටියේදී අවුරුදු සිරි සමරන්නටයි සූදානම්. පොඩිත්තන්ට අවුරුදු ක්‍රීඩා, විකට ඇඳුම් තරඟ, අවුරුදු කුමරු කුමරි වැනි විශේෂාංග සමගින් ප්‍රදර්ශන කුටි,
ශ්‍රී ලාංකීය ආහාර